මම කිව්වා ඔයාලට බැංකු ගිණුමක් නිර්මාණය කරගෙන සති දෙකක කාලයක් ගත වෙනකොට ඔයාගේ නිවසටම ඔයාට අදාළ බැංකුවෙන් අදාළ නියෝජිතයෙක් පැමිණලා ඔයාගේ ATM කාඩ් එක ඔයාගේ අතටම ලැබෙන්න සලස්වනවා කියලා. ඉතින් අද මේ දවස වෙනකොට මට මගේ ATM කාඩ් එක මම කියපු විදිහටම ඩිලිවරි පහසුකම යටතේ මම ජීවත් වෙන නිවසටම ඇවිල්ලා මට මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඉතින් ප්‍රූෆ් එකක් විදිහට මම ඒ ලබාගත්ත සියලුම ටික වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්නන්න. ඉතින් මම ඒ ටික ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඉතින් ඒක කරලා ඉවරලා ඒක බලලා ඉවරලා අපි බලමු කොහොමද ඔයාගේ ගිණුමට මේ ATM කාඩ් එක ඇක්ටිව් කරගන්නේ සහ මේ ATM කාඩ් එකට පින් කෝඩ් එකක් ලබා දෙන්නේ කියන එක අපි බලමු. ඉතින් මේ ඔයාගේ ජංගම දුරකථනය හරහා ඔයාගේ ජංගම දුරකථනයෙන්මයි. ඉතින් කිසිම රස්තිය අඩුවීමක් නැතුව මේ සියලුම දේවල් වට කරගන්න පුළුවන්. ඉතින් මේ අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඔයා නිවැරදිව ඔයාගේ බැංකු ගිණුමේ බැංකු කාඩ් ඇප්ලිකේෂන් එක රෙජිස්ටර් වෙන තැනට ගිහිල්ලා කාඩ් එක ඇක්ටිව් කරන තැනට ගිහිල්ලා මේ විස්තර ටික ඒ කියන්නේ මෙතනදී ලබා දෙන්න ඕනේ. ඔයාගේ ATM කාඩ් එකේ ඉලක්කම් 16ක් තියෙනවා. ඒ කාඩ් එකේ අංකය සහ ඊළඟට ඔයාගේ කාඩ් එක එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. මාසය සහ වර්ෂය. ඉතින් මේ දෙක විතරයි සඳහන් කරන්න තියෙන්නේ. මේ දෙක සඳහන් කරලා ඉවර වුණාට පස්සේ ඔයාට තියෙනවා ඉලක්කම් 4කින් යුක්ත පින් නම්බර් එක. එහෙම නැත්නම් ඔයාගේ ATM කාඩ් එකේ පින් නම්බර් එක ඔයාටම නිර්මාණය කරන්න. මේක නිර්මාණය කරලා අවසන් වුණාම හරියටම නිවැරදිව නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ ඔයාට SMS මාර්ගයකින් මෙසේජ් එකකින් දෙනවා ඔයාගේ කාඩ් එක ඔයා ඇක්ටිව් කරලා අවසానයි සහ ඔයාගේ පින් කෝඩ් එක සාර්ථකව ඔයා නිර්මාණය කරලා අවසానයි කියලා. ඉතින් මෙච්චරයි. මේක පුංචිම සරලම දෙයක්. ඉතින් අපි බලමු කොහොමද මේ ටික කරගන්නේ කියලා. එහෙනම් අපි යන් වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට. අයිබෝවන්. ඔන්න එහෙනම් බල්බ බැංක් එකේ ඔයාට ලැබෙන ATM කාඩ් එක මෙන්න මේ විදිහට තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. මේ තියෙන්නේ බැංකුවෙන් මට ඩිලිවරි පහසුකම යටතේ මෙන්න මේ ආකාරයෙන් මට මගේ කාඩ් එක ලැබෙන්න සැලසුවා. අපි එහෙනම් මේක විවෘත කරලා බලමුද? කොහොමද මේකේ කාඩ් එක තියෙන්නේ කියලා. මේ විදිහට තමයි මගේ කාඩ් එක මට ලැබුණේ. ඉතින් දැන් මට තියෙන්නේ මේ කාඩ් එක මට අවශ්‍ය විදිහට තොරතුරු ලබා දීලා ගනුදෙනු සඳහා සකසා ගන්න ආකාරය. අපි බලමු කොහොමද මේ කාඩ් එක ගනුදෙනු සඳහා සකසා ගන්නේ කියලා. ඔයාගේ ජංගම දුරකථනයේ CD ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා CD ඇප්ලිකේෂන් එක විවෘත කරගන්න. මේ වගේ පිටුවකට එయ్యවා. එතකොට මෙතනදී ඔයා ලබා දීලා තියෙන PIN නම්බර එක හරිය බයෝමැට්‍රික් යටතේ හරිය ඔයා මේක අන්ලොක් කරගන්න. එතකොට ඔයාව මේ වගේ පිටුවකට ඔයාට මේ විදිහට පිටුවක් දිස් වෙනවා. ඉතින් මේ පිටුවේ ඉහළින්ම ඔයාගේ නම සඳහන් කරලා තියෙනවා. පොඩ්ඩක් පහතට එනකොට ඔයාට accounts කියන කොටසක් පෙන්නනවා. මෙතනදී ඔයාගේ නම, ගිණුම් ශේෂය සහ ඔයාගේ ගිණුම් අංකය පෙන්නනවා. ඉතින් මේ බොක්ස් එකේ දකුණු පැත්තට වෙන්න ඔයා ලියාපදිංචි වෙලා ඉන්න රට පෙන්නනවා. ඉතින් මේ රටේ කොඩිය. ඉතින් මේ බොක්ස් එක මේ විදිහට ටච් කරලා ඉවරලා විවෘත කරගන්න. එතකොට ඔයාව මේ වගේ පිටුවකට ගෙන්නනවා. ඔයාට මේ වගේ පිටුවක් දිස් වෙනවා. ඉතින් මෙතනදී ඉහළින්ම ඔයාගේ විස්තර ටික තොරතුරු ටික සඳහන් කරලා තියෙනවා. ඔයාගේ නම, එතකොට ඔයාගේ ගිණුම් අංකය, ඊට පස්සේ මුදල් ශේෂය තියෙනවා. පොඩ්ඩක් මෙහෙම පහතට එනකොට ඔයාගේ කාඩ් එක තියෙනවා මේ විදිහට. ඉතින් මේ කාඩ් එකේ ඔයාගේ කාඩ් නම්බර එක අවසාන ඉලක්කම් 4 සඳහන් කරලා තියෙන්නේ. එතනින් පහතට එනකොට ඔයාලට පෙන්නනවා මේ විදිහට ඇක්ටිව් ඩෙබිට් කාඩ් කියන කොටස. ඉතින් මෙතනින් තමයි අපිට කාඩ් එක ඇක්ටිව් කරගන්න තියෙන්නේ. මේ ඇක්ටිව් ඩෙබිට් කාඩ් කියන බොක්ස් එක මේ විදිහට ටච් කරලා විවෘත කරගන්න. එතකොට ඔයාව මේ වගේ පිටුවකට ගේනවා. ඉතින් මෙතනදී ඔයාලට පෙන්නනවා enter the new card number කියන කොටස. ඉතින් මෙතන මේ enter the new card කියන කොටස මේ විදිහට ටච් කරලා
විවෘත කරගන්න. එතකොට මෙතනදී ඔයාට ඉලක්කම් 16ක් ලබා දෙන්න තියෙනවා. මේ ඉලක්කම් 16 තියෙනවා ඔයාගේ ATM කාඩ් එකේ ලොකුවට සඳහන් කරලා. ඉතින් මේ බලන්න මේ විදිහට ඉලක්කම් ටික ලබා දෙනකොට මෙන්න මේ විදිහට රතු පාට වෙනවා. ඉතින් ඔයාගේ ඉලක්කම් ටික සම්පූර්ණයෙන්ම නිවැරදිවම ඉලක්කම් 16 ලබා දුන්නාට පස්සේ මේ බොක්ස් එක මේ විදිහට රතු පැහැයෙන් ගිහිලා නිල් පාට පැහැයට හැරෙනවා. එතකොට මේ විදිහට සම්පූර්ණයි කියලා පෙන්නනවා. ඊළඟට ඔයාලට මේක සම්පූර්ණ කරාට පස්සේ select the card expire date කියන බොක්ස් එක පෙන්නනවා. ඉතින් මේ කොටුවට ගිහිලා මේක මේ විදිහට ටච් කරගන්න. ටච් කරාට පස්සේ ඔයාලට මෙතන දිස් වෙනවා මේ පළවෙනියට වම් පැත්තට වෙන්න ඔයාගේ මාසය සඳහන් කරන්න. මේ විදිහට ඉහළ පහළට ගිහිල්ලා ඔයාගේ අදාළේ මාසය සඳහන් කරන්න. ඊට පස්සේ මේ විදිහට වර්ෂය සඳහන් කරන්න. එතකොට ඔයාගේ කාඩ් එකේ කාඩ් නම්බර් එකට යටින් දකුණු පැත්තට වෙන්න expire date කියලා සඳහන් කරලා තියෙනවා. මේ expire date එක සඳහන් කරලා ඉවර වෙලා සම්පූර්ණව නිවැරදි තොරතුරු ලබා දීලා ඉවරලා අවසානයේට මේ OK කියන බටන් එක මෙතන ලබා දෙන්න. ඉතින් ඔයාගේ තොරතුරු ටික හරියට ලබා දුන්නාට පස්සේ ඔයාට මේ විදිහට ඔයාගේ පින් කෝඩ් එක සිලෙක්ට් කරන්න එනවා. ඉතින් මෙතන මේ විදිහට ගිහිල්ලා මෙතන මෙහෙම ටච් කරලා ඉවරලා ඔයාගේ පින් කෝඩ් එක ලබා දෙන්න. මෙතනට පින් කෝඩ් එකට මතක තියාගන්න ඉලක්කම් 4ක් භාවිතා කරන්න. ඔයා මෙතන අදාළ ඉලක්කම් 4 ඔයා භාවිතා කරන ඉලක්කම් 4 අපි බලමු. මේ විදිහට ලබා දුන්නා. ඔයා මෙතන මේ විදිහට විවෘත කරලා ඉවරලා මේ ලබා දුන්නේ මොකක්ද කියන එක බලා ගන්න. මේක මතක තියාගන්න. ඉතින් මේ විදිහට මෙතන ගිහිල්ලා මේ විදිහටම කලින් ඉහළ ලබා දුන්න එතකොට මේ විදිහට සමාන වෙනවනේ. මේ ඉලක්කම් 4කින් යුක්ත ඔයාගේ පින් නම්බර් එක දීලා ඉවර වුණාට පස්සේ අවසානයේට මෙතන මේ submit කියන බටන් එක මේ විදිහට ලබා දෙනවා. එතකොට ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට fingerprint එක එහෙම නැත්නම් biometric ඔයා ලබා දීලා තියෙන එක ලබා දෙන්න කියලා කියයි. ඊට පස්සේ මේ විදිහට biometric එක ලබා දෙන්න. ලබා දුන්නාට පස්සේ මේ විදිහට setup වීමක් වෙනවා. මේ විදිහට success කියලා පෙන්නයි. ඉතින් මේ වෙනකොට ඔයාගේ බැංකු කාඩ් එක එහෙම නැත්නම් ATM කාඩ් මේ done කියන බටන් එක මේ විදිහට ලබා දෙන්න. කියන බටන් එක ලබා දෙන්න. එච්චරයි ඔයාලට තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඔයාගේ ජංගම දුරකථනයෙන්ම ඔයාගේ ATM කාඩ් එක ඇක්ටිව් කරලා අවසానයි. ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. ඉතින් මම ඒ සියලුම දේට නිරන්තරයෙන් ඔයාලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙන රැඳී සිටිනවා. gihan.86 YouTube channel එකත් එක්ක එකතු වීම ගැන හැමෝටම බොහොම ස්තුතියි. නැවතත් අපි හම්බ වෙමු මේ වගේ වැදගත් වීඩියෝ එකකින්. අයිබෝවන්.